සියලු දෙනා පිළිගන්නවා දත් මගේ දිර්ශාම්රෝ YouTube channel එකට. ඉතින් මම අද ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ DeviantArt කියන වෙබ්සයිට් එක මගින් blog එකකට free web graphics එකක් ගන්න කොහොමද කියන එක ගැන ඔයාලව දැනුවත් කරන්නයි. ඊට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලා තියෙන subscribe button එක click කරලා notification bell එක all කියලා දාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාගේ ළඟටම ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන ඔයගලන්ට ආවට පස්සේ පේනවා ඇති මම පහුගිය වීඩියෝස් ටික දාලා තිනවා. ඔයාලා මේක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් playlist කෙනෙක් ක්ලික් කරලා playlist එකේ තියෙන සියලුම වීඩියෝ ටික ඔයාලට බැලීමේ හැකියාවක් තියෙනවා. right වැඩි කතා නැතුව තියන් අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. මෙතන ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ඉන්ටර්ෆේස් එකේදී DeviantArt කියන වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. right DeviantArt එක ආවට පස්සේ ගොඩක් අයට ඉන්න ගැටලුවක් තමයි හරි නිශ්චයකට viral යන image එකක් අපි කොහොමද select කරගන්නේ කියලා. උදාහරණයකට මම ඔයාලට මෙතන පෙන්නන්නම්. මම මෙතන Rain the Thunder කියන එක ගන්නවා. එතකොට ඒ niche එකට අදාළ කරන image එකක් අපිට මෙතනින් select කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන මම මේක select කරලා enter දෙනවා. enter දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති Thunder වලට කොච්චර related වෙන images තියෙනවද කියලා. ඔයාලට උදාහරණයකට මම මෙතන ඕගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ image එක අරගෙන image එක reach කරලා තියෙනවා 7 දෙනෙක් view කරලා තියෙනවා. ඉතින් යාගේ DeviantArt තියෙනවට පේනවා ඇති 1117ක් right. ඉතින් ලොකු DeviantArt ප්‍රමාණයක් යාළඟ තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට මේකේ traffic එකක් ගන්න නම් ඔයාලා කරන්න ඕනේ අලුවනේ මෙතන ආවට පස්සේ මෙතනින් හදා ගන්න ඕනේ ඔයාලා group එකක් එකක් ඔයාගේ අපි කියමුකෝ ඔයා cat related වෙන images දාන කෙනෙක් නම් ඔයාලට cat වලට related වෙන images use කරන්න පුළුවන්. නැත්නම් ඔයාලා dog වලට කැමති කෙනෙක් නම් dog images use කරන්න පුළුවන්. කිසිම effect එකක් නැහැ. ඔයාලට කැමති image එකක් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඔයාලට පෙන්නන්නේ මම හදලා තියෙනවා Rain the Thunder කියන group එකට අදාළ කරන group එකක්. ඉතින් මෙතන ආවට පස්සේ මම මේක backup ගිහිල්ලා open link new tab ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. මෙතන මම හදලා තියෙනවා Rain the Thunder group කියලා වෙනම group එකක්. ඉතින් මේ group එක හදන්න හරි බලේසි යාළුවනේ. ඔයාලට මෙතනට ආවට පස්සේ මෙන්න මේ තියෙන මෙතන select කරගන්න. මෙතන ඔයාලට මේ පුංචි ලිකෑරි තුනක් තියෙනවා. එතන backup කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන scroll කරන්න පල්ලෙහාට. පල්ලෙහාට scroll කරාම මෙතන groups කියලා තියෙනවා. groups එක යටතේ ඔයාලා පේනවා ඇති පොඩි box එකක් තියෙනවා නිකන් මේක medical box එකක් වගේ. මෙතන create group කියන එක click කරන්න. create group කියන එක click කරාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් එන්නේ. මේ interface එකේ ඔයාලට පේනවා ඇති new your group කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන නමක් දෙන්න පුළුවන්. right ඊට පස්සේ මේක ඔයාලට පුංචි දෙයක් කරන්න තියෙන්නේ මෙතන ChatGPT එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ChatGPT එකට කියලා පොඩි description එකක් මෙතනට ලියා ගන්න. මෙතන ආවට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේදී මම මේකේදී එයාටම කියලා තමයි ටයිටල් එකත් ලියාගත්තේ. ඉතින් හරිම ලේසි. මෙතන ඔයාලට බෑකප් ගිහලා මම පෙන්නන්නම් මේ තියෙන මම හදපු එක. ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේකේදී මම Rain the Thunder කියන එකේ ටයිටල් එක සහ description එක ලියාගත්තේ මෙන්න මේ ආකාරයෙන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි prompt එකක් දෙන්න තියෙන්නේ. මම prompt එක ඕන description එකේ දාන්නම්. නැත්නම් මම මෙතනින් මේක copy කරලා paste කරුණාත් ඔයාලට මේ prompt එක ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතන ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මේ තියෙන අනිත් prompt එක. ඉතින් මේ prompt එකක් දුන්නාට පස්සේ එයා අපිට අවශ්‍ය කරන ඒකට image එකට අවශ්‍ය කරන titles වගේක් එයා අපිට suggest කරලා දෙනවා. මෙතන 8 වගේ අපිට තියාගන්න පුළුවන් කිසිම score එකක් නැතුව ලස්සනට ඒ අදාළ කරන අපිට SEO titles 8ක් මෙයා මට generate කරලා දෙනවා. ඉතින් මේකෙදී ඔයාලට 8ම දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට ඕන එකක් හරියට select කරගෙන සාමාන්‍යයෙන් ඔයා හිතන්න කස්ටමර් කෙනෙක් දැක්කොත් මොන වගේ දෙයකටද ඇහැ යන්නේ කියන දේ ගැන හිතලා ඔයා කස්ටමර් විදියට හිතලා බලලා ඔයාලට ඒ දේ කරන්න හැකියාවක් තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන Natural Fury Rain and Thunder කියලා තියෙනවා. මෙතන මේක ඕනනම් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයාලට කැමති එකක් ඔයාලට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතන ආවට පස්සේ ඔයාලට පේනවා ඇති එහෙම දීප එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ එතන ඔයාලට ඒක create කියන එක දෙන්න. create කියන එක දුන්නට පස්සේ ඔයාලට මෙතනින්
ඔයාලට පේනවා ඇති දැන් මෙතන community කියලා තියෙන්නේ මම මෙතන backup යනවා මොකද මම මේක හදන්න නැති නිසා මම මේක මෙතෙන් close කරනවා ඔයා මෙතන කරන්න ඕනේ මේ ඔක්කොම දුන්නට පස්සේ create now කියන එක දෙන්න ඊට පස්සේ create වෙනවා ඔයාගේ group එකක් මෙන්න මේ ආකාරයේ right ඉතින් මගේ group එක මම create කරගත්ත නිසා මම නැවත create කරන්නේ නැහැ මම යනවා මගේ group එකට ඉතින් මෙන්න මේ ආකාරයට create කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ අදාළ කරන image එකක් මේකට දාන්න ඔයාගේ group එකට මෙන්න මෙතන මම පෙන්නන්න උදාහරණයකට ගියාට පස්සේ මෙතන වලට right මෙතන ගියාට පස්සේ ඔයාලට පෙනී මෙතන මගේ දාලා තියෙන්නේ Thunderbird අවශ්‍ය කරන image එකක් ඔයාලට පේනවා ඇති මෙතන දිලා තිනවා watch hour එකේ නයි 4 divisions තියෙනවා 183 profile එක view කරලා තියෙනවා ඉතින් මම මේක කලින් ඔයගොල්ලෝ පෙන්නන්න කලින් උදේ දැම්මේ ඉතින් දැන් වෙනකොට ඔයාලට පේනවා ඇති 183ක් මේ ප්‍රොෆයිල් එක මේකටන්ට view කරලා තියෙනවා. ඉතින් ලොකු traffic එකක් එනවා. මම traffic එකත් ඔයාලට පෙන්නන්නම් මෙතනින් similar web එකට ගිහිල්ලා. right similar web එකට ගිහිල්ලා මම පෙන්නන traffic එක. similar web එකේ අපි search කරන්න පුළුවන් මේකට කොච්චර organic traffic එකක් මේකට drive වෙනවද කියලා. right දැන් ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි Quora වලට ගියාට පස්සේ Quora එකෙන් ගොඩක් links remove කරනවා. ඉතින් ඒක නිසා ගොඩක් දෙනාට ඒකේ ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම DevNat කියන ඔයගලන්ට අරගෙන ආවේ DevNat හොඳ web traffic එකක් ගන්න පුළුවන් affiliate කරන කට්ටියට. ඉතින් උඩ පේනවා ඇති DevNat එකේ global visitors ලා ඉන්නවා මිලියන 99ක්. ඉතින් මිලියන 99ක් සෙල්ලන්නේ හොඳ traffic එකක් තියෙනවා. ඉතින් ඒකේ ඉන්නේ සාමාන්‍ය United States traffic එක. ඉතින් කිසිම බය වෙන්න හේතුවක් නැහැ. අපිට ඕනම කරන traffic එක United States traffic එක. ඉතින් ඒක නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට පුළුවන් United States වලට අපේ service එක දීලා අපිට ඕන දෙයක් sale කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති මේකේ females කට්ටිය අඩුයි males කට්ටිය තමයි වැඩි. මෙතනින් ආවට පස්සේ ඔයාලට මේක පේනවා ඇති. මෙතන පල්ලෙහාට ස්කෝර් කරාම ඔයාලට පේනවා ඇති කොච්චර view traffic එකක් monthly මේකට drive කරනවද කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි DevNat එකේ වැඩ කටයුතු වෙන්නේ. ඉතින් DevNat එක ගැන මම ඔයාලට වීඩියෝ සීරීස් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ සීරීස් එකක් බලන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. ඉතින් එතනින් ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන දැන් අපි මම කියවන්නේ දැන් ඔයාලට ආර්ට් එකක් හොඳ ආර්ට් එකක් සජෙස්ට් කරගන්නවා කියලා. ඉතින් මේ ආර්ට් එක ගත්තට පස්සේ ඔය දැන් ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි මේ ආර්ට් එකට අපි කොහොමද ප්‍රොන්ට් එක හදාගන්නේ කියලා. ඒකට මම තව සොලියුෂන් එකක් දෙන්නම්. මෙතන මේක ක්ලික් කරාට පස්සේ දැන් මේ ඉමේජ් එක කියමුකෝ. මේ ඉමේජ් එකනේ දැන් මේ මගේ ඉමේජ් එක. මම මේක AI වලින් තමයි ජෙනරේට් කළේ. කියන්නවත් බැහැනේ. AI වලින් ජෙනරේට් කරා කියලා. මම මෙන්න මේ සමාන වෙන්න තමයි මේක ජෙනරේට් කරගත්තේ. ඉතින් මේකට ෆොන්ට් එකක් අපි හදාගන්නේ කොහොමද? හරිම ලේසි. මෙතන ආවට පස්සේ මම මේක ක්ලික් කරනවා. මේක ක්ලික් කළා ගිහිල්ලා ඇතුළට ඔයාලට තියෙන්නේ මෙතන මේක බෑකප් කළා මෙතනින් මේක mouse එකෙන් මෙහෙම move කරන්න තියෙනවා. move කළා මෙතනින් අතාරින්න. right? අතාරියට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න. image top proport කියලා තියෙන site එක. මම මොනවද description link එක දාන්නම්. ඒකට යන්න. ඊට පස්සේ ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් අපිට මෙතන get the proport කියන එකට click කරන්න. click කරාට පස්සේ ඔයාට මෙතන අපි දැන් ගත්ත image එක තියෙනවනේ අපිට ඒකට prompt එකක් ඕනි. ඒ image එක හැදිච්ච විදිහට prompt එකක් ඕනි. මෙතන click කරන්න click කරලා පස්සේ open දෙන්න. open දීලා ඔයා පල්ලෙහාට scroll කරන්න. පල්ලෙහාට scroll කරනකොට ඔයාට පේන්නේ ඔයාගේ මේ වගේම image එක යට පෙන්නනවා. හරිද? ඔයාට පේන ඇති මෙතනින් ඉරක් යනවා right? දැන් ඒක ගියා image එක ආවා. image එක හැම මෙතන පේනවා image එක හැදිච්ච විදිය prompt අර උදාහරණයකට අපි දෙන්නේ side shadow ඒ වගේම waterproof එහෙම අපි දෙනවානේ ඊට පස්සේ black sky අපි එහෙම දෙනවනේ එක එක prompt ඒ prompt වලින් images create වෙන්නේ ඉතින් මෙන්න මේ එතනත් කරන් තියෙන අන්න ඒ වගේ දෙයක් මෙතන ආට පස්සේ වල පේනවා ඇති Leonardo AI එකට යන්න AI එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ දෙන prompt එක එතනට edit enter කළා ඔයාලට පුළුවන් ඒ prompt එකට තියෙන image එක හා සමානව ඊටත් වඩා හොඳට quality එකට ලබා ගන්න. මෙතන image කෙනෙක් click කරන්න. මෙතන image කෙනෙක් click කළා. චුට්ටි වෙලාවක් දෙන්න ඒක load වෙනවා. right?
එතන ඉමේජ් කෙනෙක් ක්ලික් කළා මෙන්න මේ විදිහට මේ මම කලින් හදපු එක ඒත් ගත්තේ ওই විදිහම තමයි පේනවා ඇති ලස්සන්ට ලියනාඩෝ AI එකකින් මට සජෙස්ට් කරලා දුන්නා. ඉතින් මම ඒක දැන් මෙතන මේ කරන්නේ නැහැ. මොකද මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මම ගත්ත ඔයගලන්ට එක්කම ගත්ත එක ගන්නවා මෙන්න මෙතන කොපි කරගන්න. මේක මැද ක්ලික් කරන් ඇති ඒක කොපි වෙනවා මේ. ආයි මේක මෙහෙම රයිට් ක්ලික් කර ඉන්න ඒක ඔටෝ කොපි වෙනවා. ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා මේක බෑකප් දෙන්න. බෑකප් දීලා මෙතන control එකයි ඒකයි ක්ලික් කරන්න. control එකයි ඒකයි ක්ලික් කරාම මේ කොහොම highlight වෙන ඊට පස්සේ අයින් කරන්න. ඊට පස්සේ මෙතන copy and paste කරන්න. ඊට පස්සේ තියෙනවාට මෙතන දැන් මෙතන වෙන 39 මට credit තියෙන්නේ. මේ පල්ලෙහාට ආවට පස්සේ දැන් මට පේනවා පහුගිය images ටික මේ තියෙන මම විදිහට හදපු. දැන් මට ඕනි අර විදිහට හදා ගන්න මම මෙතන ක්ලික් කරනවා. right වෙන කිසි දෙයක් කරන්න ඕනේ හරිම සරලයි. ඊට පස්සේ ඒක ගන්නට ඒ විදිහට මට ලියනාඩෝ එක මගින් image එක create කරලා දෙනවා. හරිද? බලන්න අර ගත්තේ image එක සමානව මට AI එකෙන් ඒ image එකක් create කරලා දුන්නා. මෙතන ආට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේ දැන් මෙතනවා බලන්න හොඳට ඔයාලට ඇහැ ගැටෙන්නේ මොන image එකද කියලා. දැන් සමානලාට මේවා එකක් දකිනකොට ඇත්තටම අපිට අර හිතෙනවනේ මේක හොඳයි කියලා. මෙන්න මෙතන තියෙන එක හරි දුර්ලභයි. මෙහෙම මේ සාමාන්‍යයෙන් ෂැඩෝ එකක් මෙහෙම පල්ලෙහාට ගහනවා කියන්නේ ගොඩක් වෙලාට දුර්ලභයිනේ. එතකොට ඒක ගැන ගොඩක් ක්ලයන්ට්ලා ඒක ගැන බලනවා. අන්න ඒක නිසා අන්න ඒ වගේ ඔයා ක්‍රියේටිව් වෙන්න. මෙන්න මෙතනට ආවට පස්සේ මේක මෙතන මූව් කරන්න, අදින්න, ඇදලා උතරින් අතහැරලා ඊට පස්සේ ඔයා එන්න ආයි ඔයාගේ ඩෙවින් ආර්ට් එකට ඊට පස්සේ තියෙන්නේ මෙතනින් ඩෙවින් ආර්ට් එකට ඔයාට ඒ තියෙන මේ එකක් සබ්මිට් කරන්න. මම දැන් ඒකත් කියලා දෙන්නම්. මෙතනට පස්සේ සබ්මිට් කියන එකට එන්න. සබ්මිට් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එනවා අප්ලෝඩ් යුවර් ආර්ට් කියලා. අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න වගේ එකක් එනවා. මෙන්න මෙතන. මෙතන තියෙනවා වගේ දැන් හදාගත්ත මේක. එතන ක්ලික් කරලා මෙතන ඕපන් දෙන්න. දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. right? ඔන්න විදිහට ඉන්ටර්ෆේස් එක එනවා. ඉන්ටර්ෆේස් එක අහම ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ ටික අයින් කරන්න. right? අයින් කළා ඔයාට ඔයා ChatGPT කියලා හදාගත්ත මෙතන තියෙනවානේ Thundersort අදාළ කරන ටයිටල් අට එන්න එතන එකක් සිලෙක්ට් කරලා ඔයා මෙතන එකක් දෙන්න. මම මේක දෙනවා. right මම කලින් සිලෙක්ට් කරගත්තේ මෙතන එක දුන්නා. දීලා ඔයා අනිවාර්යෙන් මෙතන maturity කියලා දාන no AI කියන එක ක්ලික් කරලා තියන්න. created using AI tools කියන එක ඔයා AI වලින් කළා නම් එහෙම දාන්න. මම දානවා no AI කියලා. එතකොට පොඩ්ඩක් ඒක අර බලනවා වැඩි. ඒකයි. එතකොට මෙතන මෙයා අපිට සජෙස්ට් කරලා තියෙනවා ටැක්ස් වගේක්. අන්න ඒක ක්ලික් කරන්න. නැත්නම් ඔයත් මෙතන මෙහෙම ඔයාට පුළුවන් ඒ විදිහට දාන්න. මේ විදිහට මෙන්න මේව දාන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදිහට ඔයාට දාන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ආවට පස්සේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයාට තියෙන්නේ මෙතන බෑකප් ඇවිල්ලා මෙතන ඊට පස්සේ මෙතනින් ඔයා මේක ඩිස්ක්‍රිප්ෂන් එක මෙතන ආයි කොපි කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා මෙතනින් මෙහෙම කොපි කරලා ආයි මෙතනින් පේස්ට් කරන්න. පේස්ට් කළා ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ group එක සජෙස්ට් කරන්න. group එක සජෙස්ට් කරගන්න පුළුවන් මෙතනින් add group කියන එක දීලා. එතකොට ඔයා තියෙන මෙතන ඔයා හදපු group එක මෙතනින් select කරගන්න. select කරලා මෙතනින් save දෙන්න. save දුන්නට පස්සේ මේව මුකුත් ටික කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ තියෙනවාට මෙන්න මේක submit කරන්න. නැත්තම් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ අපි කියමු blog එකට traffic එක ගන්න ඕනේ කියලා. blog එකට traffic එක ගන්න ඕන නම් ඔයා කරන්න ඕනි මෙතනින් මේ URL එක copy කරගත්තා. copy කරගෙන ඔයාලට තියෙන මෙතනින් මෙන්න මෙතන highlight කරලා මෙතනින් මේ කොක්කව එකයි මේව කළා ඔයාලට පුළුවන් මෙතනින් control එකයි V එක දාලා paste කරන්න. paste කරලා මෙතනින් confirm දෙන්න. ඊට පස්සේ මෙන්න මේ link එක hide වෙනවා. right? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන තියෙන එකේ මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ ඔයාලට තියෙන මෙහෙම පල්ලෙහාට ස්කෝප් කරන්න. ස්කෝප් කළා ඔයා මෙන්න මේ ආකාරයෙන්
මෙන්න මේ විදිහට තියන්න. ඊට පස්සේ මෙතන සබ්මිට් කරන්න. රයිට් සබ්මිට් දුන්නාට පස්සේ ඔයාට මෙන්න මේ ආකාරයට ඔයාගේ ආර්ට් එක පෙන්නනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ඩෙවින් ආර්ට් එකේ වැඩ කරන්නේ. ඉතින් මම වීඩියෝ සීරීස් එක ඉස්සරහට අරන් එනවා. ඉතින් මාත් එක රැඳිලා ඉන්න කියලා ඔයගලන්ට මතක් කරනවා. එහෙනම් අදට මං ගිහලා යනවා. ඔයගොල්ලෝ ඔක්කොටම ජය වේවා. මම ඉර්ෂාම් බ්‍රෝ.